ඇත්තටම මිනිසෙක්ව මරන්න පුළුවන් තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලය කොච්චරක්ද? 1G. පෘථිවියේ තියෙන සාමාන්‍ය ග්‍රැවිටි එක නැත්නම් 1G වලදී අපිට කිසිම අමුත්තක් දැනෙන්නේ නැහැ. හැමදේම සාමාන්‍යයි. 0G. හැබැයි ඔයා එකපාරටම 0G වලට ගියොත් පොඩිම තල්ලුවකිනුත් ඔයාව කැරකෙන්න ගන්නවා. උඩ යට මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන අතරේ මුළු බඩම දඟලන්න ගන්නවා වගේ හැඟීමක් ඔයාට දැනෙවි. 0.5G. දැන් අපි 0.5G බලමු. මෙතනදී හැමදේම හරිම සැහැල්ලුයි. හරියට හඳේ ඇවිදිනවා වගේ. ඔයාගේ පැනීම් පාලනය කරගන්න බැරි වෙලා එක පිම්මකින් ඔයාව හිතාගන්න බැරි තරම් ඈතකට විසි වෙන්න පුළුවන්. 2G. හැබැයි 2G වලදී තත්ත්වය වෙනස්. ඔයාගේ ලී තද වෙනවා වගේ දැනෙනවා. දන හිස් පොඩි වෙන්න බලනවා, පපුව තද වෙනවා වගේම ඇඟේ ලී උඩට ගලාගෙන යන්න සෑහෙන සටනක් දෙන්න ඕනි. හුස්ම ගන්න එකත් හරියට බරක් උස්සගෙන ඉන්නවා වගේ අමාරු වැඩක් වේවි. 5G. ඔයා 5G වලට ගියොත් ඔයාව බිමටම හිර වෙලා ඇස්පෙනීම දුර්වල වෙන්න ගන්නවා. පෙනහළු වලට හුස්ම ගන්න බැරි වෙන අතරේ මොළයට ඔක්සිජන් ලැබෙන එක නැවතිලා තප්පර ගානකින් ඔයා සිහි නැති වෙන්න පුළුවන්. 10G. අන්තිමට 10G වලදී නම් සාමාන්‍ය මිනිහෙක් ක්ෂණයකින් සිහි නැති වෙලා යනවා. මොකද පපුව හෙල්ලෙන්නවත් බැරි වෙන අතරේ ඇඟේ තියෙන ලී පවා මහ බරක් වගේ දැනෙන්න ගන්නවා. ඒ වගේම දිනපතා සෞඛ්‍ය උපදෙස් සහ බොඩි හැක්ස් මග නොහැර බලන්න මාව ෆලෝ කරන්න.